වේදිකාවේ නොමැකෙන සිහිවටන තැබූ ලාලලෙන් ආඩ්‍ය වූ රංගන රත්නයක් යයි කිව්වොත් වැරද්දක් නැහැ. තවත් සරලව කිව්වොත් ඇය රත්නා ලාලනි. අද දවසේ Tamanගේ රාජකීය දරුවන්ට පිටපතක් ලියලා රංගනය උගන්වලා ඔවුන් කරලියට නංවලා මේ තිරය පිටුපස සිට ඔවුන් දෙස බලා සතුටු කඳුළු හෙලන්නට තරම් ඇය වාසනාවන්ත වෙලා තියෙනවා. එහෙමනම් Taman ලබාගත් දායාදය තවත් පරම්පරාවකට නොමසුරුව දායාද කරන්නට සතුටින් බලා සිටින ඇය මෙසේ වේදිකාවට ගෙන එන්නේ කුමක්දයි දැන් අපි බලමු. break එකකින් පස්සේ ඔයගොල්ලෝ ආයි join වෙලා ඉන්නේ rechat song chart එකත් එක්කයි. ඔව් අපි දන්නවා ගෙවල් වල ඉන්න housewife ලා විතරක් නෙවෙයි offices වල ඉන්න අයත් අපිත් එක්ක join වෙලා ඉන්නවා කියලා. ඔව් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපි මෙච්චරක් වෙලා කතා කර කර හිටියේ ඔයගොල්ලෝ ගොඩක් love කරන ශ්‍රී ලංකාවේ best songwriter Mr. Bull Jones එක්කයි. අපි අර ආදරයට කතා කරන්නේ Mr. Bull කියලා. ඔව් ඉතින් ඒකෙන්ද ඕගලන්ට දැන් පුළුවන් අපිත් එක්ක join වෙලා fax internet, yanternet, email, female, postcard, binding, photocopy, laminating බැරි නම් vulcanizing කළා හරි අපිත් එක්ක fix වෙලා fun එකක් ගන්න. ඔව් ඉතින් චුචු අතේ ගෙනල්ලා දුන්නත් අපි බාර නොගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් අපේ ආයතනයේ වටේ තියෙන suggestion boxes වලට ඔයගලන්ගේ letters creations දාන්න. ඔව් Mr. Bull එක කතා කරන්න අපිට ගොඩාක් දේවල් තියෙනවා. Mr. Bull අපිට ඔයාගේ මෝ ideas ගැන දැනගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔයාගේ lyrics writing ගැන words rhyme කරන හැටි ගැන අපි viewers ලට listeners ලට ඒ විතරක් නෙවෙයි අපි දෙන්නට දැනගන්න පුළුවන් නම් මේ ideas ඇවිල්ලා ඔයාගේ heart එක fill වුණේ කොහොමද කියලා. ඇත්තටම මම සින්දු ලියන්නේ heart වල නෙවෙයි half sheet වල. ඔව් ඇත්තටම Mr. Bull වගේ job එකක් තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් ගොඩාක් problems ඇති වෙනවා. Mr. Bullට මොනවද Mr. Bullගේ career එකේදී ඇති වුණ problems? ඇත්තටම මට problems නම් ඇති වුණේ නැහැ කරදර නම් ඇති වුණා. ඒව තමයි Mr. Bull. මොකද අපේ ගෙදර ජනෙල් පියන් දාලා නැහනේ. නෑ Mr. Bull අපි මේ කතා කරේ Mr. Bull songs ලියනකොට ඇති වුණ problems ගැන. ඒකට තමයි එන්න හදන්නේ පොඩ්ඩක්. right. ඉතින් මේ ගායකයෝ වෙන්න ඉන්න කැමති කට්ටිය මම උදේට නැගිටිනකොට ඇවිල්ලා මගෙන් සින්දු ඉල්ලනවා. ඉතින් මේ මම ඒගොල්ලන්ට කියනවා excuse me Mr. Bull තව ටිකක් ෂෝට් කරලා කිව්වොත් එහෙම අපේ viewers ලා අහගෙන ඉන්න කැමතියි. බාධා කරන්න එපා දැන් ඒකට තමයි එන්න හදන්නේ. දැන් මම මෙතන ගෙන්නුවේ මොකටද? කතා කරන්නද? කතා කරන්නද මේ යන්න? right Mr. Bull කතා කරනවා. ඉතින් මේ අපේ පුංචි දුව මොන්ඩිසෝරි යනවානේ. ඉතින් මම එයාට මල් ගැන නම් මතක හිටින්නේ නැහැ. ඉතින් මම ওই පුංචි මල් ඒ කියන්නේ පුවක් මල්, පොල් මල්, කෙහෙල් මල් වගේ පුංචි නම් දාලා කවි හදලා දුන්නා. ඒව අරන් ගිහිල්ලා අපේ ගෙදරට එන කට්ටිය තනු දාලා සින්දු ඇදුවා. right ඇත්තටම චුචු ශ්‍රී ලංකන් songs කලාව සම්පූර්ණයෙන්ම වෙනස්ම road එකකට අරගෙන ගිය කෙනෙක් විදිහට අපිට Mr. Bull Jones හඳුනන්න පුළුවන්. අපි ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න ඕනේ. ඔව් බෑගි. Mr. Bull දැන් අපි මෙච්චර වෙලා කතා කරපු flower songs ම ඔයා 1000 විතර ලියලා තියෙනවානේ. එතකොට ඔය අනිත් songs ලියන්න ඔයා කොහෙන්ද? කොහොමද මේ new method එක ගත්තේ? ඇත්තටම මම මේ new method එක ගත්තේ ගොඩක් කොහොමද? මේක අලුත්ම method එකනේ Mr. Bull. ඇත්තටම මම මේක ගත්තේ නෑනේ. නෑලුද? ඔව් මම ආයෙත් කැමතියි ඔයගලන්ට මතක් කරන්න ඔයගලන්ට පුළුවන් දැන් ඉඳන් අපිත් එක්ක join වෙලා lovely songs choose කරන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් අපිට call කරලා Mr. Bull එක්ක chat කරන්න. ඔව් මම මෙන්න මේ පොතෙන් තමයි සින්දු ලියන්න ideas. කැමරාවට පෙන්න. ඔව් අපේ viewers දැනගන්න කැමතිද මොකද්ද ඔය පොත කියලා? මේක තමයි පොලිසිය පැමිණිලි පොත. පැමිණිලි පොත? Entry book chuchu, entry book in the police station, you know where they... Oh, entry book, lovely. ඉතින් මොකද අපේ මල්ලි වැඩ කරන්නේ පොලිසියනේ. ඉතින් මං එයාව බලන්න යන ගමන් මේ පොතේ තියෙන පැමිණිලි වලට සින්දු හදනවා. right. අපි මේ example එකක් දෙන්න බැරිද මිස්ටර්? මේ උදාහරණයක් උදාහරණ දෙන්න පුළුවන්. දැන් ඔන්න මේක බලන්න මම මේ ස්වභාව විපත් ගැන හදපු සින්දුවක්. බේර ගන්න බැරි උනි මට ගලන අගන් වතුරෙන් උන්චි නංගියේ මතුනුම සැනසෙනු නිර්වාණය. right.
තව අර දැන් මෙන්න මේක බලන්න. මේකත් ස්වභාව විපතක් ගැන. මලේ හැන්දෑවේ වහින වෙලාවේ. හරි හරි ඒක මට තේරුණා මිස් බුල්. ඒ කියන්නේ ආ මැරිලා තියෙන්නේ හැන්දෑවේ වහින වෙලාවක. ඒක එහෙනයක් ගහලා වෙන්න තියෙන්නේ. අකුණක් ගාලා ඒක තමයි පෙන්වන්නේ. right light in ඒක තමයි වෙන්නේ. දැන් ඔන්න මෙන්න මේක බලන්න මේකත් හරි ලස්සනයි. තාරකාවේ අනේ බලන්නකෝ බෑගි. එයා තාර කාලා කන්න මුකුත් තිබිලා නැද්දානේ නේද? ඔව් ඉතින් චුචු බඩගිනි ඉතුනාම මිනිස්සු ඕන දෙයක් කනවා. එහෙම තමයි මිනිස්සුන්ගේ හැටි නැද්ද මිස් බුල්? වෙන්න පුළුවන්. දැන් ඔන්න මෙන්න මේක බලන්න. මේක හරි ප්‍රසිද්ධයි ඈ. කමලා නනී අහන්න එකපාරම මරන්න. ඒක මං අහලා තියෙන එක ගොඩක් පොපියුලර් සෝං එකක්. අපේ chart එකේ තියෙනවා. ඔව් ඒක කොච්චර එහෙම වුණාද කියනවනම් මේ ඒක අහපු ගොඩක් පෙම්වතිය තමන්ගේ පෙම්වතා එකපාර මරලා තියෙනවා. Oh lovely. how romantic. ඒකනේ. ඒකනේ. අපි පොඩි commercial break එකට යමු. යමු. නෑ මිස් බුල් ඔතනම ඉන්නකෝ. ඕගොල්ලෝ කොහෙවත් යන්නේ නැතුව ඔතනම ඉන්න. new generation එකනේ දෙන්න කතා කරගන්නකො මොකද නිකන් පොල්පලා එකක් බිල ෆන් එකක් ගන්නකො අනේ යාගේ බ්‍රයිට් ස්මයිල් එකට මම හරි ආසයි සෝ කෙදිනට කූඩු හදන්න එන්නේ අපේ කන්දන් යන්නකො දංගල් දාලා අවදිවන්න සමග පොල් පලා ඔයගොල්ලෝ ආයි tune in කරගෙන ඉන්නේ ඔයගොල්ලන්ගේ favorite channel Go TV එකේ rechat song chart එකත් එක්කයි. excuse me Beggy අපිට phone call එකක් වගේ. hello hi කවුද මේ? කොහෙන්ද ඔයා කතා කරන්නේ? කටින් ඔව් මල්ලි කටින් තමයි මේ මල්ලිගේ නම මොකද්ද? ජැකි මල්ලි hello hello මල්ලිගේ නම මොකද්ද? ජැකි ඔව් ජැකි මල්ලිගේ TV එකේ වොලියුම් එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්ද? මාමි ඔය ටීවී එකේ ශබ්ද ටිකක් අඩු කරන්නකෝ. හරි හරි මල්ලි මේ කටහඬින් නම් තේරෙන්නේ චූටිම චූටි මල්ලියෙක් වගේ අපිට කෝල් කරන්නේ. ඔව් මල්ලි කොහින්ද අපිට කතා කරන්නේ? මං UK වලින්. UK වලින්. දැන් බලන්න චූචු අපේ ප්‍රෝග්‍රෑම් එක කොච්චර පොපියුලර් ලාද කියනවා මේ UK වලින් දුන්නත් අපිට කෝල්ස් එනවා මේ songs request කරලා. ඉතින් මල්ලි ඉංග්ලන්ඩ් වල වෙදර් එක එහෙම කොහමද? ඉංග්ලන්ඩ් මං ඉන්නේ උස්සට ගියානේ. අයියෝ බැගි මතානේ. sorry මල්ලි මේ UK කියලා කිව්වම මං හිතුවේ abroad කියලා. Mr. Bull අපිට අනේ ඔයාගේ අර temple songs ගැන කතා කරන්න බැරුණානේ පන්සල් ගැන. අපිට ඒ ගැන කියන්න. ඇත්තටම මම ඒක ගැන කතා කරන්නේ. Oh excuse me Mr. Bull මේ අපිට තවත් කෝල් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා online. hello කවුද මේ? කොහෙන්ද ඔයා සෙට් වෙලා ඉන්නේ? සෙට් වෙලා ඉන්නේ? කොහෙන්ද කතා කරන්නේ? ඔව්. හයි ගෙදර එන්නද? අනේ නෑ අනේ. ඉතින් ඔයාගේ නමවත් අපිට කිව්වේ නෑනේ. මගේ නමෙන් වැඩක් නෑනේ. මොනාද කරන වැඩසටහන්? මෙලෝ මිනිහෙකුට බලන් ඉන්න පුළුවන්ද? ඔය ගීත රචකයෙක් කියලා ගෙනල්ලා ඉන්නේ මොකෙක්ද? ඔය මිනිහා ලියන සින්දු පොඩි ළමයින් විතර නේ. වැඩිහිටියන්ටවත් අහන් ඉන්න පුළුවන් ඒවද? ඔය නිවේදියා කතා කරන භාෂාව මොනවාද? අඳින ඇඳුම් මොනවාද? ඉංග්‍රීසියට නෑ සිංහලට නෑ. සිංග්‍රීසි. සෙට් වෙන්න එන්ජොයි එක සෙට් වෙලා ෆන් එකක් ගන්න. හිතන් ඉන්න පාපි අස්කම් පියන් ඉන්නවා කියලා. අපි ටෙලිෆෝන් එකෙන් කතා කරලා තින්නේ නෑ. එන ඔතෙන්ද? බුදු අම්මෝ. අන්න එනවලු. එනවලු. මිනිස්සු හැමදාම මේවා බලන් ඉන්නේ නෑ. ගාන මම යනවා. අනේ මුල් hello ඔව් මං හිතන්නේ අවාසනාවකට වගේ අපිට ඒ කෝල ඩිස්කනෙක්ට් වුණා. ලයින් එක කට් වුණා. කමක් නෑ අංකල්. අපි කැමති ඕගොල්ලෝ වගේ වීවර්ස්ලාත් අපිට දෙන ওই වගේ ක්‍රෙඩිට්ස් ගැන. thank you uncle. thank you. hello කොහෙද ඉතින්? අපිට කතා කරන් දෙන්නේ නෑනේ. අපි හැමදාම මේ බල බල ඉන්නේ නෑ. එනවා.
ඔතෙන්ටම. හොඳයි. බලාගමුකෝ. ඔව් එහෙනම් half an hour විතර අපිත් එක්ක join වෙලා හිටියට මිස්ටර් බුල්ටත් ගොඩක් thanks කියන ගමම්ම ඔව් මිස්ටර් බුල්ට හදිසි අවශ්‍යතාවයක් නිසා ස්ටුඩියෝ එකෙන් එළියට යන්න උනා. ඔව් අපි ඕගොල්ලන්ටත් thank you කියලා කියනවා අපිත් එක්ක මෙච්චර වෙලා join වෙලා හිටියට. ඔව් next week මේ time එකටම අපි එනවා ඕගොල්ලන් ගෙදරට අපේ නේද චුචු පුළුවන් වුණොත් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක rechat. අනේ බලන්නකෝ බෑගි. මොකක්ද යන්නේ අපු කෝල් එක? මම බය වුණානේ. මහනුවර දළදා මාලිගාවේ කවිකාරු මඩුවේ සිට දළදා පෙරහැර අසිරිමත් කරන්නටත් යෙදෙන මේ දේම නර්තනයකට යොදා ගැනීම කොයිතරම් සුදුරුද? ඉතින් මේ මිහිරි නින්නාද මත දැන් සාගාවේ මැවෙන්නේ අශෝක ගුණසේන ගුරුතුමා ඉගැන්වූ තාලම් නර්තනය.
2004. Sponsored by Unicorns Clearing and Forwarding Private Limited. ලංකාවේ දක්ෂම ජනප්‍රියතම වේදිකා මිතුරන් දෙදෙනෙක් තමයි මේ කරලියට එන්නේ අද දවසේ ඔට්ටු වෙන්නට. ලූෂන් බුලත් සිංහලන් විසින් රචනා කොට විශාරද ගුණදාස කපුගේ ශූරින් සංගීතවත් කළ මේ ගීතය ගයන්නට නොවේ. ගයමින් රඟන්නට අපි වේදිකාවට ආරාධනා කරමු. සම්පත් එන්නකෝන් ප්‍රියන්ත සෙනවිරත්න මේ මිතුරු දෙබෑයන්ට මේ රජ වේදිකාවේ. මේ තාරාවෝ ඉගිලති. මේ කතා කරන්නේ බෙග් පරම්පරාව ගැන. මොහිදීන් බෙග්ලා ඊළඟට ඉෂාක් බෙග්ලා බොහොම අපූර්වට තමන්ගේ පරම්පරාවේ ගීතයන් ටික අරගෙන යනවා. හඬ ඒ විදිහටම තිබේවි සමහර විට සංගීතයේ පද රචන ඒ විදිහටම තිබේවි. හඬ වෙනස් වෙවි. බලමු බෙග් පරම්පරාවට අලුතෙන්ම ඇතුල් වෙන අපේ කල්දේර මල්ලිව.
මේ ආරාධනය කල්දේරාට ඒ අපූර්ව වෙනස ඔබ හමුවේ දිග හරින්නට. मल्लोके महाभृंग राजया आवेरुन सोया नदुन्नु यने से निमुगोगी गया मल्लोके महाभृंग राजया आवेरुन सोया नदुन्नु यने से निमुगोगी गया मल्लोके महाभृंग राजया
පාතවා නරවන්නන් මන්මත් කරලා වෙනපද තාලයට පාතවා පාතවා